හරි අද අපි තුන්වෙනි ගාන බලමු. අපි දැන් සීරියස් එකේ පළවෙනි ගාන හැදුවා වර්ගඵලයේ පරිමාව, දෙවෙනි ගාන හැදුවා කප්පි බලපු නැති කට්ටිය බලන්න. තුන්වෙනි ගාන අපි අද කතා කරනවා විද්‍යුතේ ශ්‍රේණිගත හා සමාන්තරගත සම්බන්ධ කරලා තියෙනකොට ප්‍රතිරෝධ කොහොමද ධාරාව හොයන්නේ, කොහොමද විභවාන්තර සොයන්නේ, කොහොමද ධාරාව හොයන්නේ, කොහොමද එක් එක් ප්‍රතිරෝධ හරහා ගලා යන ධාරාව හොයන්නේ කියලා තියරි කොටස් ටිකත් එක්ක මේ ප්‍රශ්න ටික කතා කරන්න සාකච්ඡා කරන්න හදන්නේ. හරි. එතකොට මුලින්ම අපි මෙහෙම දෙකක් ගත්තට පස්සේ මේක තමයි ශ්‍රේණිගත අවස්ථාව. හොයාගන්නේ කොහොමද? මේ කෝෂයෙන් පිටවන ධාරාව ගමන් කිරීම සඳහා තියෙන එක මාර්ගයයි. මේ ප්‍රතිරෝධය හරහා මේ එන සම්පූර්ණ ධාරාව ගමන් කරනවා. ආය යන්න වෙන පාරක් නැහැ. හැබැයි මේකේ මේ කෝෂයෙන් එන ධාරාව මෙතෙන්ට ආවට පස්සේ සම්පූර්ණ ධාරාව මේ එකක් හරහාවත් කොයි වෙලාවකවත් ගමන් කරන්නේ බෙදිලා යන්නේ. නිකන් හරි ප්‍රතිරෝධ ටික සමාන වුණොත් ධාරාව සමානව බෙදිලා යනවා. එහෙම නැත්නම් ධාරාව සමාන නැති වුණාට බෙදිලා යනවා. දැන් මේකට 10යි නම් මේකට 1යි මේකට 1යි හරි මේකට 8යි මේකට 2යි මේකට එහෙම එන ධාරාව බෙදිලා යනවා. එතකොට හොයාගන්න ලේසිම ක්‍රමේ ශ්‍රේණිගතයි නම් ධාරාව ගමන් කිරීම සඳහා තියෙන එකම එක මාර්ගයයි. සමාන්තරගතයි නම් මාර්ග කිහිපයක් තියෙනවා. එතකොට මේවේ ලක්ෂණ මොනවද? ශ්‍රේණිගතයි නම් ළමයි සෑම ප්‍රතිරෝධයක් කරාම ගමන් කරන්නේ එකම ධාරාව. ශ්‍රේණිගතයිනේ මේක. මෙයා හරහා ගමන් කරන්නේ මෙන්න මේ අයිම තමයි. මෙයා හරහා ගමන් කරන්නේ මේ අයිම. හැබැයි මෙයාගේ මේ කෝෂයේ තියෙන විභවාන්තරය මේ දෙන්න ළඟ නැහැ. හැබැයි මේ දෙන්නාගේ එකතු විභවාන්තරය මෙයාට සමාන වෙනවා. මෙයාගේ ලක්ෂණ තමයි මෙයාගේ විභවාන්තර හැම එක්කෙනෙක්ටම සමානයි. කෝෂයේ විභවාන්තරයම තමයි මේ ප්‍රතිරෝධ ළඟ තියෙන්නේ. හැබැයි මේ එක ප්‍රතිරෝධකයක් කරහවත් මේ සම්පූර්ණ මේ එන i එක ගමන් කරන්නේ නැහැ. බෙදිලා යන්නේ i1, i2, i3 කියලා. හැබැයි මේ i1, i2, i3 ටික එකතු එළියට එනකොට හපව් i වෙලා එනවා. පැහැදිලි නේද? එතකොට මේකේ ලක්ෂණ ටික මුලින් මතක තියාගන්න. මෙයාගේ සම්පූර්ණ ධාරාව ප්‍රතිරෝධ හරහා ගමන් කරනවා. මෙයාගේ සම්පූර්ණ ධාරාව ප්‍රතිරෝධ හරහා ගමන් කරන්නේ නැහැ. මෙයාගේ ප්‍රතිරෝධ අතර විභවාන්තරය අසමානයි. මෙයාගේ ප්‍රතිරෝධ අතර විභවාන්තරය සමානයි. ඔන්න ඔය කියන තියරි කොටස් ටික මතකයේ තියෙන්න ඕනේ. හරි. ඊළඟට අපි කතා කරනවා ප්‍රතිරෝධ කිහිපයක් වෙනකොට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධකයට සමක ප්‍රතිරෝධකය කියලා. එතකොට අපි ඉගෙන ගන්න ඕනේ ශ්‍රේණිගතයි නම් කොහොමද සමක ප්‍රතිරෝධකය හොයන්නේ? සමාන්තරගතයි නම් කොහොමද සමක ප්‍රතිරෝධකය හොයන්නේ කියලා. හරි. අපි ඒක බලමු. මෙන්න. අපි සමක ප්‍රතිරෝධකය හොයන්න පුළුවන් RT දානවා නම් R6 යන්නත් දානවා සමක ප්‍රතිරෝධකය. එතකොට ශ්‍රේණිගතයි නම් R1 R2 විදිහට ඔන්නෝම එකතු කරගෙන යන්න පුළුවන්. ශ්‍රේණිගතයි නම්. එතකොට මට ලියන්න පුළුවන් එනම් R 1/2 සමක ප්‍රතිරෝධකය 3යි. ඔන්න සමක ප්‍රතිරෝධකය හොයාගත්තා. ඊළඟට පද්ධතියටම දැන් අපිට I හොයාගන්න බෑ පුතේ. පද්ධතියටම V සමානයි IR දාන්න. එතකොට විභවාන්තරය 12යි. පද්ධතියේ I දන්නේ R කියන්නේ සමක ප්‍රතිරෝධකය දැන් 3යි. එතකොට අපිට එන උත්තරය I සමානයි 4යි ඇම්පියර් කියලා. එහෙනම් මේ හැම ප්‍රතිරෝධකයක් කරාම ගලා යන්නේ 4යි ඇම්පියර්. ඊළඟට අපෙන් අහනවා විභවාන්තර එක් ප්‍රතිරෝධකයේ එහෙනම් 1 ඕම් වලට වෙනම V සමානයි IR දාන්න. එහෙනම් V මෙයාගේ වෙනස්නේ V1 I කියන්නේ 4යි R කියන්නේ 1යි. එහෙනම් 4යි වෝල්ට්. ඊළඟට අපි ඕම් දෙකට දාමු. V සමානයි IR. V2 I කියන්නේ 4යි R කියන්නේ 2යි. 4 වරක් 2 8යි වෝල්ට්. මේ දෙන්නගේ එකතු වහපව හැදෙනවා 12. ඔන්න එතකොට ශ්‍රේණිගත එක්කෙනෙක්ගේ කතාව. එහෙනම් සමක ප්‍රතිරෝධකය හොයන්නේ මෙහෙම මුලින්ම පද්ධතියට දාලා I හොයා ගන්නවා. ඊළඟට මේ එක එක්කෙනාට වෙන වෙනම දාලා අපි V1 V2 හොයා ගන්නවා. ඔන්න ශ්‍රේණිගතයි. සමාන්තරගතයි නම් සමක ප්‍රතිරෝධකය හොයන්න ටිකක් වෙනස්. මෙන්න මෙහෙමයි හොයන්නේ. තියරි එකේ සමක ප්‍රතිරෝධකය හොයන්නේ මෙන්න මෙහෙම පුතේ. 1යට R සමකය නැත්නම් 1යට RT 1යට R1 1යට R2 ඔන්න ඔහොම තියෙන ඔක්කොම ටික 1යට භාග විදිහට එකතු කරන්නේ. භාග විදිහට එකතු කරනකොට
හරය සමාන වෙන්න ඕනේ. මේ බලන්නකො. 1ට RT 6න් 1යි 4න් 1යි 12න් 1යි. මේ තුනම පොදු සාධකය 12. මතකනේ 6 හැදෙන්නේ 2කින් හින්දා 1 වැඩි කරනවා 2කින් 12 12 වෙන්නේ 2කින් වැඩි කරොත්නේ 4 12 වෙන්නේ 3න් වැඩි කරාම 12 12 වෙන්නේ 1කින් වැඩි කරාම ඔන්න ඔහම එනවා. එතකොට මේක මේ O level ගණිතය දෙවරක් එක 2යි 3යි 1යි 12යි. එතකොට එනවා 1යට RT සමානයි 6 බෙදීම 12. දැන් මේක 1යට R සම කියලා එන්නේ. මේක උඩයට මාරු කරනවා. එතකොට එනවා RT. එතකොට මේකත් උඩයට මාරු කරාම 12 බෙදීම 6 වෙනවා. එතකොට මේක සුළු කරාම වෙනවා RT සමානයි 2 ඕම් කියලා එනවා. මෙන්න සමක ප්‍රතිරෝධකය. එතකොට මේක ටිකක් භාග සුළු කිරීමක් තියෙනවා. ඊළඟට පද්ධතියට v සමානයි IR දාන්න. දැන් අපි හොයාගෙන තියෙනවා මේ සියල්ල වෙනුවට යෙදිය හැකි තනි ප්‍රතිරෝධකය. ඕම් 2යි. එතකොට පද්ධතියට v සමානයි IR දාන්න. එතකොට v කියන්නේ 24යි i කියන්නේ හොයාගන්න ඕන එක r දන්නවා දැන් 2යි. සුළු කරා වෙනවා i සමානයි 12යි ඇම්පියර්. මොන පුතේ වටා මොකද්ද මුළු පද්ධතියේ මේ කියන්නේ මේ මෙතනින් පිට මේ කෝෂයෙන් පිට වෙන ධාරාව ආවා ඇම්පියර් 12ක්. දැන් මේ ඇම්පියර් 12 තමයි මෙයාට 6යි මෙයාට 3යි කොහොම හරි බෙදලා යන්නේ. අපි දන්නේ නැහැ. කොහෙද? එහෙනම් වෙන වෙනම මෙන්න මේ කට්ටියට මෙයාට වෙනම v සමානයි IR දාන්න. මෙයාට වෙනම v සමානයි IR දාන්න. එහෙම දාගෙන යන්න. එහෙනම් මම මේ උඩින් පටන් ගන්නම්. මුලින්ම ඕම් 6ට දානවා. v සමානයි IR. අපි දන්නවා දැන් සමාන්තරගතයි නම් මෙයා හරහා යන v එක සමානයි. මෙතනත් 24යි වෝල්ට්, මෙතනත් 24යි වෝල්ට්, මෙතනත් 24යි වෝල්ට්. එහෙනම් අපි 24යි i දන්නේ i1 r පළවෙනි එකේ 6යි. එහෙනම් මට i1 ට උත්තරයක් එනවා පුතේ 6 12 18 24. 4යි ඇම්පියර්. එහෙනම් පළවෙනි එක්කෙනා හරහා ගිහින් තියෙන්නේ ඇම්පියර් 4යි. ඊළඟට ඕම් 4ට v සමානයි IR 24යි i2 ඕම් 4යි 4 8 12 16 20 24 6යි i2 හරහා 6යි ඇම්පියර්. ඊළඟට තුන්වෙනි එක්කෙනාට දාන්න ඕනේ මේ දෙක එකතු කරලා මෙයාගෙන් අඩු කරන්නත් පුළුවන්. ඒවල මම දාලා පෙන්නන්නම්. ඕම් 12ට v සමානයි IR. එතකොට එනවා 24යි i දන්නේ i3 මේක 12යි. එතකොට එනවා i3 සමානයි 2යි ඇම්පියර්. දැන් මේ ඇම්පියර් 2යි 6යි 8යි 8යි 12යි මේක අපව ලැබෙන්න ඕනේ. මං කිව්වේ මේ ටික පිට වෙනකොට මේ තුන් දෙනා අපව මෙයාට සමාන වෙන්න ඕනේ කියලා. දැක්කනේ? හරි. එතකොට මෙන්න ශ්‍රේණිගත මෙන්න සමාන්තරගත. ශ්‍රේණිගතයි නම් ලක්ෂණය මොකද්ද? සෑම ප්‍රතිරෝධකයක් කරාම සම්පූර්ණ ධාරාව ගමන් කරනවා. හැබැයි ප්‍රතිරෝධක අතර විභවාන්තරය සමානයි. මෙයා හරහා කොයිම වෙලාවකවත් සෑම ප්‍රතිරෝධකයක් කරාම සම්පූර්ණ ධාරාව ගලා යන්නේ නැහැ. බෙදිලා ගමන් කරන්නේ. ප්‍රතිරෝධ සමාන වුණොත් ධාරාව සමාන වෙනවා. හැබැයි සම්පූර්ණ ධාරාව ගමන් කරන්නේ නැහැ. හැබැයි මේ කෝෂය ළඟ තියෙන විභවාන්තරය මේ හැමතැනම සමාන වෙනවා. ඔන්න තියරි කොටස මේක සුළු ගාණක් මේ තමයි විද්‍යුතේ ශ්‍රේණිගත හා සමාන්තරගත පරිපත ඕම් නියමයෙන් එන සරල ගාන. හැබැයි MCQ එහෙම නැත්නම් ඔය චූටි තැනක මේ වගේ ගානක් එන්න පුළුවන්. හරි. දැන් මේක බලා ගන්න.